ආයුබෝවන් අපි අද සාකච්ඡා කරනවා 7 ශ්‍රේණිය 9 පාඩම. ඒ පාඩමට අදාළ 9ක අභ්‍යාසයේ පිළිතුරු ටික අපි සාකච්ඡා කරනවා. හරි. අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ අහනවා අපෙන් එකේ රෝම ඉලක්කම් 1 පරිසරයේදී ගතික ස්වභාවයක් ඇති කෝණ නිරීක්ෂණය කළ හැකි අවස්ථා 3ක් ලියන්න. ගතික ස්වභාවය කියලා කියන්නේ වෙනස් වෙන සුළු ස්වභාවය. එතකොට වෙනස් වෙන කෝණ මොනවාද කියලා අහන්නේ. නිතරම වෙනස් වෙන කෝණ මොනවාද කියලා තමයි අහන්නේ. එතකොට අපෙන් අහනවා අවස්ථා 3ක් ලියන්න කියලා කියනවා. එතකොට අපිට ගන්න පුළුවන් අවස්ථා 3 පළවෙනි එක රෝම ඉලක්කම් එකේ අපිට ගන්න පුළුවන් ඔරලෝසුවේ පැය කටුව සහ මිනිත්තු කටුව අතර සෑදෙන කෝණය. ඒක සාමාන්‍යයෙන් නිතරම වෙනස් වෙන කෝණයක්. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කතුරකින් යමක් කපනකොට ඒ කතුරේ තල දෙක අතර සෑදෙන කෝණය ගන්න පුළුවන්. ඒතර ඒ කපනකොට ඒ කෝණය නිතර නිතර වෙනස් වෙනවා. ඊට පස්සේ අපි ගන්න පුළුවන් අපිට දොරක් විවෘත කරනකොට හරි වහනකොට හරි දොරේ උඩදාරය සහ උළුවස්සේ උඩදාරය අතර කෝණය අපිට ගන්න පුළුවන්. ඒක දොර විවෘත කරනකොට සහ දොර වහනකොට ඒ කෝණය නිරන්තරයෙන් වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන කෝණ වලට තමයි අපි කියන්නේ ගතික කෝණ කියලා. එතකොට අපි ඒක ලියාගමු. ලියන්න පුළුවන් අපිට ඔරලෝසුවේ මිනිත්තු කටුව සහ පැය කටුව අතර කෝණය ඒක නිරන්තරයෙන් වෙනස් වෙනවා. දෙවෙනි උදාහරණය තමයි කතුරකින් යමක් කැපීමේදී කතුරේ තල අතර කෝණය. ඊළඟ උදාහරණ තමයි දොරක් අරින විටදී හෝ වසන විටදී දොරේ උඩදාරය සහ උළුවස්සේ අතර කෝණය. එන්න මේ නිදසුන් තුන ගතික කෝණ සඳහා නිදසුන් විදියට අපිට ගන්න පුළුවන්. හරි. අපි දැන් යනවා පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 ප්‍රශ්නේ බැලුවොත් පරිසරයේදී ස්ථිතික ස්වභාවයක් ඇති කෝණ නිරීක්ෂණය කළ හැකි දේවල් 3ක් ලියන්න. ස්ථිතික ස්වභාවය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති ස්වභාවයට. එහෙනම් ඒ කෝණය හැමදාම එකම විදිය වෙන්න ඕනේ. ඒතකොට එහෙම අපිට ගන්න පුළුවන් බිත්තියක මුළු දෙකක් අතර හැදෙන කෝණය ඒක ස්ථිතික ස්වභාවයක් ගන්නවා. ඒතකොට පොතක දාර දෙක අතර කෝණය අපිට ගන්න පුළුවන් වෙනස් වෙන්නේ නැහැ ස්ථිතික කෝණයක් විදිහට. මුදුනේ හැදෙන කෝණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒක ස්ථිතික කෝණයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට කරත්ත රෝදයක ගරාදි අතර තියෙන කෝණය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ කෝණය අපිට ස්ථිතික කෝණයක් විදිහට සලකන්න පුළුවන්. එතකොට මෙන්න මේවා තමයි ස්ථිතික කෝණ වලට නිදසුන් වෙන්නේ. අපි ඒක ලියාගමු. එතකොට ලියන්න පිළිතුර මෙහෙමයි. ඒ රෝම ඉලක්කම් 2 අපිට ලියන්න පුළුවන් පොතක පිට කවරයේ දාර දෙක අතර කෝණය ඊට පස්සේ අපිට ගන්න පුළුවන් බිත්ති
දෙකක් බිත්ති දෙකක් අතර කෝණය බොහෝ විට සෘජු කෝණයක් තියෙන්නේ. අපිට ගන්න පුළුවන් මුදුන් බිත්තියේ මුදුනේ කෝණය ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කරත්ත රෝදයේ ගරාදි දෙකක් අතර කෝණය. එතකොට මම උදාහරණ 3යි අහලා තියෙන්නේ. මම උදාහරණ 4ක් ලිව්වා. එතකොට මෙන්න මේවා තමයි අපිට ගන්න පුළුවන් ස්ථිතික කෝණ සඳහා නිදසුන් විදියට. හොඳයි. අපි ඊට පස්සේ බලමු දෙවෙනි ප්‍රශ්නේ අනු ප්‍රශ්න තව 4ක් තියෙනවා. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2 සහ රෝම ඉලක්කම් 3, රෝම ඉලක්කම් 4 විදියට තව කොටස් 4ක් තියෙනවා. එතකොට ඒකේ රෝම ඉලක්කම් 1 ප්‍රශ්නය දිහා බැලුවොත් බාහු දෙකේ පිහිටීම ස්ථාවරව පවතින ස්ථිතික ස්වභාවයක් ඇති කෝණ සඳහා උදාහරණයක් ලියන්න. බාහු දෙකේ පිහිටීම ස්ථාවරව පවතින ස්ථිතික ස්වභාවයක් ඇති කෝණ සඳහා උදාහරණයක් ලියන්න. එතකොට බාහු දෙක ස්ථිතිකයි, වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම එතකොට කෝණයක් ස්ථිතික වෙන්න ඕනේ. එතකොට එහෙම කෝණයකට උදාහරණයක් ගන්න ලියන්න කියලා තමයි කියන්නේ. අපිට ලියන්න පුළුවන් මෙතන දෙකේ රෝම ඉලක්කම් 1 අපිට ලියන්න පුළුවන් මේසයක දාර අතර තියෙන කෝණය වෙනස් වෙන්නේ නැහැ. ස්ථිතික කෝණයක්. මේසයේ දාර අතර කෝණය. මේකට අපිට තව උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. පොතක දාර අතර කෝණය ගන්නත් පුළුවන්. ඒවා වෙනස් වෙන්නේ නැහැ. බිත්ති දෙක අතර හැදෙන කෝණය ගන්නත් පුළුවන්. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ස්ථිතික කෝණ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය බැලුවොත් බාහු දෙකේ පිහිටීම ස්ථාවරව නොපවතින ස්ථිතික ස්වභාවයක් ඇති කෝණ සඳහා උදාහරණයක් ලියන්න. බාහු දෙකේ පිහිටීම ස්ථාවරව නොපවතින. ඒතර බාහු දෙකේ පිහිටීම ස්ථාවරව නැති ස්ථිතික කෝණයක්, වෙනස් වෙන්නේ නැති කෝණයක්. අපිට ගන්න පුළුවන් මේකට උදාහරණයක් විදිහට වේලාව සවස් 4 වන විට පැය කටුව හා මිනිත්තු කටුව අතර ඇතිවන කෝණය. එතකොට අපිට ගන්න පුළුවන් ඒක. එතකොට හවස 4 වෙනකොට තමයි ඒ බාහු දෙක අතර කෝණය යම්කිසි කෝණයක් හැදෙනවා. එතකොට තව ටික වේලාවකින් ඒ බාහු දෙක වෙනස් වෙලා කෝණය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ බාහු දෙක වෙනස් වෙන්නේ නැතුව හවස 4 වෙනකොට ඒ අදාළ කෝණය නිර්මාණය වීම සිද්ධ වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් එතනට වේලාව සවස් 4 වන විට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය. එතකොට බාහු දෙක ස්ථාවරව තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා. 4න් පස්සේ වෙනස් වෙනවා. ඒ 4 වෙලාවේදී බාහු දෙක ඒ අදාළ විදිහට තියලා ස්ථිතික කෝණයක් නිර්මාණය වෙනවා. අපි යනවා ඊට පස්සේ රෝම ඉලක්කම් 3ට. රෝම ඉලක්කම් 3 අහන ප්‍රශ්නේ බාහු දෙකෙන් එකක පිහිටීම ස්ථාවර නොවන ගතික ස්වභාවයක් ඇති කෝණයක් සඳහා උදාහරණයක් ලියන්න. එතකොට බාහු දෙකෙන් එකක පිහිටීම උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් වේගමානයේ බිඳුව රේඛාව සහ කටුව අතර කෝණය. ඒතර බිඳුව රේඛාව වෙනස් වෙන්නේ නැහැ. නමුත් කටුව වෙනස් වෙනවා. ඒතර එක බාහුවක් විදිහට කටුව ගත්තොත් ඒක වෙනස් වෙනවා. නමුත් බිඳුවේ රේඛාව වෙනස් වෙන්නේ නැහැ. අපිට දැන් නිදසුන ලියන්න පුළුවන් වේගමානයේ
වේගමානයේ බිඳුව රේඛාව සහ කටුව අතර කෝණය. තව උදාහරණයක් මේකට ලියන්න පුළුවන්. කව කට්ට ගත්තාම කව කට්ටේ එක බාහුවක් වෙනස් කරන්න බෑ. අනිත් බාහුව තමයි වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කව කට්ට ගන්නත් පුළුවන් අපිට. එතෙන්දී අපිට ගන්න පුළුවන් කව කටුවේ බාහුව අතර කෝණය. කව කටුවේ බාහු අතර කෝණය. බාහුව අතර කෝණය. ඊට පස්සේ අපි යනවා හතරවෙනි ප්‍රශ්නේ. ඒකේ අහනවා බාහු දෙකේම පිහිටීම ස්ථාවර නොවන ගතික ස්වභාවයක් ඇති කෝණයක් සඳහා උදාහරණයක් ලියන්න. එතකොට බාහු දෙකේම පිහිටීම ස්ථාවර නොවන ගතික ස්වභාවයක් ඇති කෝණයක් සඳහා උදාහරණයක් ලියන්න. එතකොට අපිට ගන්න පුළුවන් බාහු දෙකේම පිහිටීම ස්ථාවර නොවන අවස්ථාවක් විදිහට ඔරලෝසුවේ පැය කටුව සහ මිනිත්තු කටුව අතර ඇතිවන කෝණය. එතකොට පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය එකම විදියට තියෙන්නේ ඒක නිරන්තරයෙන් වෙනස් වෙමින් තමයි තියෙන්නේ. එහෙනම් එතකොට බාහු දෙක වෙනස් වෙනවා ගතික ස්වභාවය. එතන හැදෙන කෝණය වෙනස් වෙනවා ගතික ස්වභාවය. එහෙනම් අපිට ලියන්න පුළුවන් වේලාව දැක්වීමේදී ඔරලෝසුවේ පැය කටුව සහ මිනිත්තු කටුව අතර කෝණය. මේක නිරන්තරයෙන් බාහුව දෙක සහ කෝණ වෙනස් වෙනවා ගතික ස්වභාවය කියලා කියනවා. හරි. අපි දැන් 9 අභ්‍යාසයට පිළිතුරු සපයලා ඉවරයි. මම හිතන්නේ ඔයාලට මේ සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැති. හැම වෙලාවෙම අභ්‍යාසය කරාට පස්සේ පිළිතුරු ලියන්න උත්සාහ කරන්න. අපි ඊට පස්සේ මෙවැනිම වීඩියෝවක් සමග නැවත හමු වෙමු.